ඉතින් පසුගිය කාලේ පුරාටම ලාංකික ප්‍රදේශ නිරන්තරයෙන් යොමු කළ ප්‍රබල ගැටලු කිහිපයක් බවට පත් වී තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදු වූ වෙනස්කම් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකින්ගේ දක්ෂතා සම්බන්ධයෙන් කෙසේ වෙතත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මීළඟට ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩා කිරීමට තිබෙන තරඟාවලිය බවට පත් වී තිබෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම සමගින් පූර්ණ තරඟාවලියක්. ඒ සඳහා 20 තරඟ 3ක් සහ එක්දින තරඟ 3ක් ඒ වගේම ටෙස්ට් තරඟ 2ක් ඇතුළත් වී තිබෙනවා. ඉතින් මෙයට ලාංකික ප්‍රදේශයේ බලාපොරොත්තුවෙන් සිටි පණිවිඩ රැසක්ම ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන පුහුණුකරුවන් සනත් ජයසූරිය මහතා සඳහන් කර තිබෙනවා. අපි ඒ ගැන වැඩි කතා බහ නොකර වීඩියෝ එකට ගිහිල්ලා බලමු ලාංකික ප්‍රදේශයකින් බලාපොරොත්තුවෙන් සිටි සහ ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා තොරතුරු සඳහන් කර තිබෙන්නේ කුමන ආකාරයටද කියලා. ඉතින් මීළඟට ආරම්භ වීම නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟාවලියේදී ශ්‍රී ලංකා 20 කණ්ඩායම ප්‍රබල වෙනස්කම් රැසක් සිදුවීම නියමිත බවට මේ මහතා ප්‍රකාශ පත් කර තිබෙනවා. ඒදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු 20 දින කණ්ඩායමේ නායක දසුන් ශානක නැවත ශ්‍රී ලංකා 20 කණ්ඩායමේ තුන්නිරියව් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීම නියමිත බවට මේ මහතා වැඩිදුරටත් තොරතුරු සඳහන් කර තිබෙන්නේ. මීට පෙර ඔහු ලී තරඟ තුළ සහ ඒ වගේම දේශීය පිටිය තුළ දැක් වූ දක්ෂතා මත මේ ආකාරයට බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන 20 තරඟාවලියේදී ඔහු ශ්‍රී ලංකා 20 කණ්ඩායම සමගින් එකතු කර ගැනීම නියමිත බවට තොරතුරු සඳහන් කර තිබෙනවා. ඒ වගේම මෙහි වැදගත් තීරණය බවට පත් වී තිබෙන්නේ සැප්තැම්බර් මාසයේ ආරම්භ වීම නියමිතයි. 20 ආසියානු කුසලාන තරඟාවලියේදී මීට පෙර පැවැති 20 ආසියානු කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ දසුන් ශානක. ඉතින් එම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් හොඳින් තරඟාවලිය පුරාටම ක්‍රීඩා කරමින් ආසියානු ශූරීන් බවටද පත්වීමට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් මෙවට ශ්‍රී ලංකා 20 කණ්ඩායමේ තුන්නිරියව් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන චමිත වික්‍රමසිංහද දක්ෂතා අතර නොමැති වීම හේතුව ඉදිරියේදී චාමි කරුණරත්න පිළිබඳ දැඩි අවධානයක් යොමු වී ඇති බවට ඒ මහතා මේදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට සිදුවනට සුබ දවසක්.